හෙලෝ කොහොමද හැමෝටම ඔන්න ඉතින් අද ගෙනත් තියෙන්නේ බ්ලොක් ක්‍රේසි රොබෝවල් ක්‍රාෆ්ට් කියන ගේම් එක. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් එපිසෝඩ් එකේ ගමක් හොයාගත්තා. ඉතින් අද අපි යන්නේ මගේ ගෙදරයි එයාට හදපු සුපිරිම වැඩ කෑලි පෙන්නන්න. ඉතින් ඇත්තට කිව්වොත් මම මේ ගෙදරත් තාම හරියට හදලා නැහැ. 90ක් විතර තමයි හදලා තියෙන්නේ. අපි දැන් ඒක බලන්න යමු. මේ මෙතන තියෙන්නේ කොහොමද නේද? ඉතින් ඕකත් 90ක් විතර හදලා තියෙන්නේ. ඉතින් මම මෙහෙම කුළුණු ගහලා තියෙනවා. එතකොට ඉතින් ලයිට් අප් වෙනව හැමතැනම. මොබ්ල ස්පෝන් වෙන්නේ නැහනේ. මෙතන ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙනවා. ඉතින් මෙතනින් තමයි යන්නේ අපි උඩට. වෙන ලී අල්ලලා තියෙනවා. ඉතින් අපි ගෙදර පොඩ්ඩක් බලමු. මම මෙතන ඉස්සර තිබ්බේ නෑ නේද පාලම. පාලමක් ඔන්න මං ගහලා තියෙනවා. ඒ වගේම ගස් වවලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම මේ ගෙදර හදපු විදිහේ ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි සාලේ. ඉතින් ඉන්නේ සාලේ. මේ තියෙනවා මෙතන පොඩි සෝෆා එකක් තියෙනවා. පේනවද? එහෙනම් මේක අපි උඩ ගිහින් බලමු. උඩට ගිහින්ම බලමු. ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙන එක අපි උඩට ගිහින්ම බලමු. ඉතින් 90න් 5ක් තමයි මේ සාලේ. සාලේ තව පොඩ්ඩක් හදන්න තියෙනවා. ඉතින් අපි ඊළඟ ටිකත් බලමු. මේක ඔයගොල්ලෝ කලින් එපිසෝඩ් එකේ දැක්ක ඇතිනේ. අපි දැන් උඩට යමු. මේ තියෙන්නේ උඩ තට්ටුව. ලස්සන බල්ලෙක් ඉන්නා උඩ තට්ටුවේ. මේ තියෙන්නේ මං තාම උඩ තට්ටුවේ 5ක් විතර තමයි ගහලා නැත්තේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් අප්පට රෑත් වෙනවා. දැන් ඉතින් සොම්බිලි ස්පෝන් වෙන කලින් පොඩ්ඩක් ගේ ඇතුළට යන්න. මේ තියෙන්නේ මගේ කාමරේ. මේකෙනුත් 100ට 1ක් විතර තමයි නැත්තේ. 100ට 1ක් කිව්වට ඊට වඩා නැට. මම මේ ජනෙල් දාලා තියෙනවා. ඉතින් මම මේ බඩු හදන විදිහ වීඩියෝ අනිවාර්යෙන් ඉස්සරහට ගේන්න. හරි දැන් අපි පල්ලෙහා තට්ටුවට යන්කෝ බලන්න. ඊට කලින් අපි නිදාගෙන ඉමු. අප්පට සීමට කෑම ගන්නත් අමතක වුණා. කමන්නේ. අපි ගේ බලමුකෝ. හරි. අපි පොඩ වටේ පිටේ යන්. මොබ්ලා හැම ඉන්නවද දන්නේ. අප්පා ලයිට් අප් කරපු හින්දා නැතුව ඇති අන්ත. මේ තියෙන්නේ මේක පෙන්වන්න ඕන ඔයගොල්ලන්ට. වහමු මෙතන යන්කෝ. මෙතන පොඩි රූම් එකක් තියෙනවා. මෙතන පේනවා. ඒකෙන් තමයි guys මැප් හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ බඩු හදන්න දන්නේ නැති අය ඉන්නා නම් මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම්. යන්නේ නැත්තේ ඇයි? අපි යන් අරක බලන්න. ඊට කලින් කුස්සිය බලමු. ඉතින් කොහොමද? මේකේ මොන හරි දැම්මද? මස් ටිකක් පිච්චෙන්න දාලා. ඉතින් මස් ටිකක් කමු. එතන බඩගිනි වුණොත් එහෙම. නයිස්. පෙට්ටිය වහමු. මංගා තිබ්බා මේ තියෙන පෙට්ටි. ඒ පෙට්ටිය වල මොකුත් නැහැ. මේ තියෙන. මේ තියෙන ස්මෝකර්. විතර ඇපල් තියලා දාන්න. හරි අපි මේ පැත්තට යමු. අපි ඊළඟට මම පෙන්වන්න හිටියේ මොකද්ද? ආරක එළිය තිබ්බ එක. මේ දොරවල් වහලා යන්න ඕන. මොකෙක් හරි ආවොත් ඉවරයි.
මං අරක පෙන්නුව නෑ උඩ තියලා තිබ්බ ක්‍රාෆ්ටි ටේබල් එක තමයි යටින් පේන්නේ. කොඩකින් මෙන්න මේ බැනර් හදපු විදියත් මං ගේන්නම් ඉස්සරහට. මේ බැනර් එක එක විදියට හදන්න තියෙනවා. මං එළියට ටෝස් ගහලා තියෙන්නේ ගේ ලස්සන දිති. ලස්සන යාන් අතරේ හිම හොයන්නත් යන්න ඕන. ඉතින් මට ඕක කරක්කු වෙන හැම වෙලේම ගේන්න නම් මේ තියෙන්නේ මෙන්න මේක පෙන්නන්න තමයි ඔයගොල්ලන්ට මං හිටියේ. මම මේක මේ හදන ගමන් හිටියේ. ඉතින් මට මේ ගේ හදන්න ගොඩක් දුර යන්න උනා ලී ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මගේ මේ බ්ලොක් ක්‍රේසි රොබෝ වර්ල්ඩ් ක්‍රාෆ්ට් ගේම් එකේ පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මතකටි හැමතැනම ගස් තිබ්බා. ඒත් මංගේ ගස් දැන් නැහැ. කපලා මේ මං හදලා තියෙන එක කියලා. ඒ කියන්නේ මං ලී වලට ගත්තනේ මේ ගෙදර. ලී වලින් ගහන්න හිටියේ. ඒක. ඒ හින්දා මේ මට ලී මදි වුණා. ඉතින් ලී ගන්න ආන් අරේ එන දුර යන්න තියෙනවා. අර පේනනේ. ඔහොම පෙවුනට ටිකක් දුරයි. ඉතින් මම මේ කරන්න යන්නේ උඩම වගාවක් දාන්න. ඉතින් මම මේ වගාව ඊළඟ එපිසෝඩ් එනකොට හදලා තියන්න. හරි ඉතින් ඔක තමයි අද එපිසෝඩ් එකේ පෙන්නන්න තියෙන්නේ. මං ගෙදර පෙන්නන්න තමයි මේකෙත් හිටියේ. මං කලින් එපිසෝඩ් එකේ ගම කර නේද ගියේ. මේ සැරේ අපි ගේ පෙන්නමු. ඊළඟ එපිසෝඩ් එක වෙනකොට මම මේ ගේත් හදලා ඉවරයි. අප්පට ඔව් ගේත් හදලා ඉවරයි. මේකත් හදලා ඉවරයි. ඉතින් අදට වැඩේ ඉවරයි. ඉතින් වීඩියෝ එක ලයික් කරේ නැත්නම් ලයික් කරන්න. එයාගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. මේ IGRD gaming